හෙලෝ මචන්ලා කට්ටිය කොහොමද ඉතින් අද කෙලින්ම වැඩිය කතා කරන්න නැතුව ඉවෙන්ට් ස්පින් වීඩියෝ එකක් අරන් ආවේ. මම බං මුලින්ම ට්‍රික් එකක් දාලා බලුවා. මේක කලින් මං ඉස්සෙල්ලාම රෙකෝඩ් කරගත්ත එකක්. පස්සේ තමයි වොයිස් එක දෙන්නේ. මොකද අර ස්ක්‍රීන් රෙකෝඩ් ඇප් එකේ ප්‍රෝ සීන් එකක් දානවා බං. මේ ස්ක්‍රීන් රෙකෝඩ් ඇප් එක මං කතා කරන ඒවා රෙකෝඩ් වුණොත් මේකේ සද්ද රෙකෝඩ් වෙන්නේ නැහැ. මේකේ සද්ද රෙකෝඩ් වුණොත් කතා කරන ඒවා රෙකෝඩ්. එහෙම සීන් එකක් තියෙනවා. ඒ හින්දා බං ඉස්සෙල්ලා ස්ක්‍රීන් රෙකෝඩ් එක දාගත්තා පස්සේ වොයිස් එක දෙන්නේ. මම ඉස්සෙල්ලා මෙහෙම ක්ලියර් කරලා බැලුවා. ඊට පස්සේ රිපෝට් එකකුත් දාලා ඔය දාන්න කන්නමාල් ටිකක් දාලා ගිහින් කරකලා බැලුවා. ආවේ නෑ. ඉතින් මේ විදියට කරකුවා. මාක්ස් එකකුත් ගන්න ලොකු මේවා එකක් තිබ්බා. දීගෙන ගියා. පුළුවන් තරම් දන්න ටික ඔක්කොම දැම්මත් මේ බණ්ඩල් එක වදින්න නැති ලයින් එකක් තමයි තිබ්බේ. පට්ට ගේමක් දුන්නා. ඉතින් මේක ගන්න ඒකේ ලුක් චේන්ජ් එක සුපිරි. ලුක් චේන්ජ් එකක් නැහැ මගේ මේ account එකේ. මේවා ඉතින් අර එක සල්ලි වලට ගත්ත account නෙමෙයි. තිබ්බ ගන් අතේ තිබ්බ ගන්න අර මම එහෙම ඔක්කොම අයින් කරලා දාගෙන හිටපු බණියවත් අයින් කරලා බැලුවා. ඒත් හරියන්නේ නැහැ. නම්බර් එකේ පට්ට ට්‍රික් ටිකක් දාලා බැලුවා. මේ ට්‍රික් දාලා මට කවදාවත් වැරදිලා නැහැ බා. මේකේ ජීවිතේට මට මේ ෆේඩඩ් වීල් ඉවෙන්ට් එකක් එහෙම අන්තිම එකකින් ඇවිල්ලාම නැහැ. කලින් වදින එකකට හරි කලින් වදිනවා එකක් ඇවිත් තියෙනවා ෆේඩඩ් වීල් බනි ෆිස්ට් එක. ඒක විතරයි මචං වැදිලා තියෙන්නේ අන්තිම ස්පින් එකකින්. අනිත් හැම එකම වගේ වැදිලා තියෙනවා පට්ටම ලක් එකට. ඉතින් මේක පට්ට ලකී account එකක්. බිල්ලගේ ට්‍රික් දෙක තුනකුත් දාලා බැලුවා. ඒ හරි ගියෙත් නැහැ. ස්පින් කරන් ගියා. ඉතින් කස්ටම් අඩරෝ මේවා කන්නමාල තියෙනවා ඔක්කොම දැම්මා. ක්ලියර් කරා. මාක්ස් එකටත් ස්පින් දෙක තුනක් දැම්මා. ඉතින් මේකේ ටෝගන් වැදුනේ දෙකේ කෑලි එකේ කෑලිමයි. දෙකේ කෑල්ල නම් සෙට් එකක්ම වැදුනා. අන්තිම එකේ අන්තිම ජෙම් සෙට් එකේ කොහොම හරි 10 කෑල්ලක් වැදුනා. ඒක වැදුනමයි ඊට කලින් නම් 10 කෑලි වැදුනේම නැහැ. ලකී කියන්නත් බෑ. ඉතින් කොහොම හරි මන්ත්ලියක් දාගෙන ආවේ. මන්ත්ලියේ ජෙම් ටික ඔක්කොම ඉවරයි. වැදුනේම නැති තරම්. ඔය දන්න අරෝමේවා ටික දාලා කරකුවා. ඉතින් මුගේ කිට් එක නම් කැතයි. මේ බණ්ඩල් එක එච්චරම ක්වොලිටියක් නැහැ. අර නතාසියාගේ බණ්ඩල් එක ලස්සනයි. මට එක බණ්ඩල් එකක් නම් කලින් ඇදිලා තිබ්බා. මම ඉතින් ගේම් එක අයින් කළත් ආයේ මුලින් ඉඳන් ලොග් කරලා බැලුවා. ඒ හරි ගියෙත් නැහැ. ට්‍රික් ටික ඉතින් මචං දන්න ට්‍රික් ඔක්කොම දැම්මා. අවුල් නැහැ. ඉතින් ෆෝන් එක නම් ටිකක් ලැග්. එච්චර ලොකු සුපිරි ඩිවයිස් එකක් නෙමෙයි තියෙන්නේ. ලොග්ින් ටික වෙලාවක් ගියා. දෙයනේ කියලා හත්මුතු පරම්පරාවේ මෙන්න උන් ටික සිහි කරගෙන ගරීනාට බයින් නැතුව ගරීනට සාදරෙන් ආදරෙන් චුට්ටක් අර කතා කරලා කෝල් එකක් එහෙම දීලා ආයෙත් ගේම් එකට හරි ගියේ නෑ මචං. කොච්චර කරකුවත් ආවේ නෑ කියලා කියන්නත් බෑ. ඉතින් මේ මන්ත්ලියට උපරිම සාධාරණයක් වුණා බං. ඇත්තම සීන් එක මන්ත්ලියට උපරිම සාධාරණයක් වුණා. මෙතනින් නම් වැදුන්නේ නැහැ. ජෙම් 300 ගන්න තියෙන්නේ. වීඩියෝ එක බලන්න යමු. ජෙම් 370ක් තිබ්බා. දන්න මගුල් ඔක්කොම දැම්මා. ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකක් අස්සෙත් ගියා. ඒක නම් වැරදිලා ගියේ. ඔය ක්ලියර් කරන මගුල පුළුවන් තරම් ක්ලියර් කරාම. එයි අර ටකර ට්‍රික් එක වැඩ කරොත් අර මෙව්ව එකනේ මචං. හින්දා ට්‍රික් එකක් දාලා බැලුවා. හරි ගියේ නෑ. අර කරකන්න බෑ වගේ හිතුණා. හින්දා මේකේ මාක්ස් එකේ ස්පීන් දෙකක් විතර දීලා කරකන්න හදලත් එකක් දීලා අර ගරිනව රවට්ටලා චුට්ටක් ගේමක් ගැහුවා මචං. දෙකෙන් එකක් හරි වදිනේ කියලා මාක්ස් එක එකයි මේක එකයි දෙක මාරුවෙන් මාරුවට කරකුවා. හරි ගියේ නෑ. ඉතින් ගේමක් ගහගන්න බැලුවා. ඒත් හරි ගියේ නෑ. ඕන්රින් කට්ටු කියලා මචං මන්තරේ කියලා එකක් කරකුවා. වැදුනා නෙමේ වැදුනා උබන් වැදුනා. යම්මට වැදුනා ඒක නම් අර බලාපොරොත්තුෙන් හිටපු මාක්ස් එකෙන් මාක්ස් දෙකෙන් එකක් ආවා. ඉතින් ඒකත් පට්ට සුපිරි ලක් එකට වැදුනේ. ඉතින් ඒකේ මන්ත්ලියෙන් පාඩුවක් නෑ බං. මොකද ජෙම් අර 2000 ගාණක් ඕනේනේ බං. පළවෙනි ඔය ස්පින් ඔක්කොම මේවා කරන්න 2000 ගාණක් 2000 ගාණක් දුක ඕනේනේ. ඉතින් අර මන්ත්ලියට පාඩු නෑ. තව ජෙම් 75ක් තියෙන්නේ. ඒ ටිකත් ඔහොම කරකලා විනාශ කරලා දැම්මා.
ඕකටත් 25 ස්පින් දෙයක් දාලා දැම්මට පස්සේ දීලා දුන්නාට පස්සේ කොහොම හරි මොනවා හරි කරාට පස්සේ නෑනේ බං ඒකත් ඉවරනේ. ජෙම් බින්දුව වෙනකම්ම මේවා කරලා ආයෙ මන්ත්ලියක් දාගෙන ආවා. අපේ ටීම් එකට අර පිස්සු කොල්ලෙක් ඇවිල්ලා කෑ ගහන්න ගත්තා. ඌත් එක්ක කතා කර කර මේවා කරවින්ද මේක ඉතින් ගේම් එකේ රෙකෝඩ් එක ගේම් එක වොයිස් එක නැති වුණා. දෙයියනේ කියලා තිබ්බ ට්‍රික් එකක්වත් දාන්න නැතුව කෙලවිලාම් ඵලයන් කියලා කැරකුවා. මොකද මේ මන්ත්ලියෙන් කොහොමද ලුක් චේන්ජ් එක ගන්න පුළුවන් කියලා දන්නවනේ. කෙලින්ම සැන්ටා මල්ලියාගේ බණ්ඩල් එක වැදුනා. ගැම්මක් තමයි ඉතින් මං මන්ත්ලියට පාඩු නැහැ කිව්ව බං. ඒක මන්ත්ලියක් කැපුවද බං. ඒ මන්ත්ලි දෙකටම හරියන්න පට්ටම වාසී විදියට මචං මේක වැදුනා. මේ ඩයමන්ඩ් නම් ආයේ සුපිරි ලකී ඩයමන්ඩ් සහ account එක පට්ටම ලකී. දෙවනියට මේ බණ්ඩල් එකත් වැදුනා බං. ඒකත් අර කලින් අනිත් බණ්ඩල් එක බං කලින්ම වැදිලා තිබ්බේ. ඒක ඉවෙන්ට් එක ආපු දවසේම 25 ස්පින් එකකින් වැදුනා. මේ හින්දා ඉතින් මං ඒක අර නිදිමතේ කරකුවේ ස්ක්‍රීන් රෙකෝඩ් දැම්මේ නැහැ. නැත්නම් ෂෝට් වීඩියෝ එකකින් හරි අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ නම් බං මේ කැරකුවා කොහමත් ජෙම් ඔක්කොම ඉවර වෙයි කියලා හිතුවේ. ජෙම් කොහමත් මගේ අර ජෙම් ඉතුරු කරන සීන් එකේ නෑ මං. කෝකටත් කියලා ට්‍රික් එකක් දාලා බැලුවා. ආයෙ පස්සේ ස්පින් කරන එකට හරි වැඩ කරානේ බං ওই ට්‍රික්. දැන් අර කලින් දාපු ට්‍රික් සෙට් එක වැඩ කරේ දැන් නේ බං. ඉහින්ද පස්සේ ස්පින් කරන එකට හරි ට්‍රික් එක වැඩ කරයි කියලා දාලා කරකලා බැලුවා. ඕන් ට්‍රික් කට්ටු කියලා ආයෙ පාරක් අරක වැදුනා බං. අර එකපාරක් වැදිච්ච බණ්ඩල් එකකින් ඉතින් 316ක් කෑලි ආවා. ඒක ඉතින් පාඩුවක් නෑ. ඒකින්ද තමයි ගේමක් ගහගන්න ලේසි උනේ. ගැම්මට ඉතින් චේන්ජ් එක ගත්තා. ඒකත් ගැම්මක් තමයි සෙට් එකම දාගමු. හරි බං. ඊට පස්සේ ජෙම් ටික විනාශ කරන්න මාක් සෙට් එකේ බැලුවා හරි ගියේ නෑ. වෝල්ට් ඔයල් එක එකක් කරකලා බැලුවා. ආවේ නෑ බං. අපිට ඕවා දෙන්නේ නෑ බං. ගරින එකක් 2 ලක්ෂයට දුන්නාට පස්සේ ඕවා දෙන්නේ නෑ. මොනවා වුණත් බං ගරිනට බයින්න එපා. ගරින හොඳ එකක්. නැත්තම් බං ගරින මෙච්චර දේවල් දෙන්නේ නෑනේ බං. මනුස්සෙක්ට සාමාන්‍යයෙන් දුන්නොත් සතෙක්ට තමයි. ඒ වුණාට මට දුන්නා. මනුස්සෙක් වෙච්ච මට දුන්නා. උඹලා වැඩි දුර අධ්‍යාපනය හදාරද්දී ඕවා තේරෙයි උඹලාට. ඒ හින්දා දැන් හිතන්න යන්න එපා ඕවා. මේ බං මේ ඉවෙන්ට් වල මට පට්ට ලකී විදිහට වදිනවා. ඔය ජෙම් 9 19 දීගෙන යද්දි. ඒකත් ඉතින් අර ෆේඩඩ් වීල් එක වගේ තමයි. කෙලින්ම ග්‍රෑන්ඩ් ප්‍රයිස් කියන එකට වදිනවා. මේකේ මාක්ස් අරව මේවා නම් වැදුන්නේ නෑ බං. ඉතින් ජෙම් ටිකත් ඔහම කායවාසනය කරලා දැම්මා. තව අර අපේ පිස්සු කොල්ලෝ ටිකක් ඉන්නවා gift දීලා උන් ටිකට gift ටිකක් දීලා දාන්න ඕනේ. නැත්තම් ජීවත් වෙලා ඉවරයි. හරි බං. ඉතින් top up කරන කට්ටිය පළවෙනි පින් කමෙන්ට් එකේ මගේ WhatsApp නම්බර් එක ඇති. ඒකට මැසේජ් එකක් දාලා ඔයාලා top up ටික කරගන්න පුළුවන්. ලකී ඩයමන්ඩ් ඉතින් top up කරන කට්ටිය දන්නවා. හරි බං. එහෙනම් අදට ගිහින් එන්න හැමෝටම ජය වේවා. ආදරේ. උසරණයි. බයි. පරිස්සමට ඉන්න මචං. ආයෙත් ලබන සතියේ නැති වුණොත් මේ සතියේ හරි කොහොම හරි ආයෙ වීඩියෝ එකකින් සෙට් වෙමු ඉක්මනටම. එහෙනම් බං අදට ගිහින් එන්න හැමෝටම ජය වේවා.